කැරලොයි පොටි දාලා තුලෙන් ඇන දාලා ලයිනින් නෑ හෙඩ්ලයිට් ඇතුලේ බබර් එළියේ ගමන් බලමු ඕගොල්ලොත් අපිත් එක්ක ඉමු ඉඳලා මේකේ ලස්සන විඳිමු Toyota Hilux එකක් ඇවිල්ලා තියෙනවා කුරුණෑගලට රංජිත් ස්ටිකර් හොයාගෙන මොඩිෆිකේෂන් එකට මේ සේවාදායකයා අපි හොයන් ඉන්නේ ඒක ඇවිල්ලා 2018 වර්ෂයේ Toyota සමාගම විසින් නිෂ්පාදනය කරලා ලංකාවට ගෙනපු වාහනය. ඉතින් ඒ වගේම දැන් එනවා ඕගොල්ලන්ට පේනවා උණුවේ නැවෙන් බාන 2025 GR Sport. දැක්කම පොඩි ජෙලස් එකක් හිතෙනවා. ඉතින් පරණ වාහනයක් තියෙනකට ඒකට ඉස්සෙන්න පුළුවන් අලුත් එක ගත්තා නම් හොඳයි නේද කියලා. හැබැයි ඉතින් මුදල් අතින් බලනකොට ලොකු පරාසයක් තියෙනින්දා ඕන කෙනෙකුට එතන මගේ තියෙන වාහනේ තත්ත්වයට හදා ගන්න පුළුවන් නම් ගොඩේ ගොඩ නේද කියලා. ඒ නිසා තමයි කුරුණෑගල රංජිත් ස්ටිකර් එක තෝරගෙන කිලෝමීටර් 100ක් විතර දුර බැහැර ගෙවාගෙන අපි හොයන් ඉන්නේ මේ සේවාදායකයා. මගේ වාහනේ 18 මට ඕනේ 25 අලුත් මලුත් කිරිටොයියා වගේ GR Sport එකක් විතර හදලා දෙන්න කියලා. ඒ විශ්වාසයට තමයි අපි හොයන් ඇවිල්ලා දෙන්නේ. ඉතින් රකින්න දැන් මේ විශ්වාසය. ඔයගොල්ලෝ දන්නවද? කුරුණෑගලට කිලෝමීටර් 100ක් නෙමෙයි ඊට වඩා දුර ගෙවන් ආවත් පාඩු නැහැ. එන්න පෙන්නන්න ඕගොල්ලන්ට මීට කලින් මේකේ වැඩ ටිකක් කරලා තියෙනවා. ඔන්න බලන්න කරලා තියෙන විදිය. කැරලොයි පොටි දාලා ඇතුලෙන් ඇන දාලා අඟල් ගණන් ගැලවෙනවා. මේ බලන්න ඇන දාලා ඇතුලෙන් ඇන ඇහෙන්න ගම් දාලා ගම් වලට උඩින් මේ බලන්න ඇන. මේ තියෙන ඇන. හරි? මේ ඇන දාලා ඒවට උඩින් ගම් දාලා ගම් වලට උඩින් කැරලොයි පොටි දාලා තමයි පේන්ට් කරලා තියෙන්නේ. ඉතින් ලයිනින් නෑ. හෙඩ්ලයිට් ඇතුලේ බබර් එළියේ නේද? මේ බලන්න ලයිනින් වල තත්ත්වය කලින් හදලා තියෙනවා හදපු වගේ තත්ත්වය කෑලි ගැලවෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තියෙන වැඩේ. ඉතින් මේ පැත්තෙන් ගත්තත් එහෙමයි. බබර් එළියට පැනලා ලයින් වෙන්නේ නැහැ, ලොක් වෙන්නේ නැහැ. ඉතින් ඒකයි කියන්නේ ලෙඩක් දුකක් හැදුනත් හොඳ දොස්තර කෙනෙක් හොයන් යනවනේ අපි බෙහෙත් ගන්න. සාමාන්‍ය කෙනෙක්ගෙන් ගත්තොත් ඇත්තටම ලේඩේ හොඳ වෙන්නේ නැහැ එක්ක වැඩි වෙනවා. ඉතින් ඒ නිසා වාහනයක් හරියට හදා ගන්නවා නම් ඇත්තටම දුරනේ මේ ප්‍රශ්නේ. හොඳ සේවකයෙක් ඉන්න, හොඳ සර්විස් එකක් ලැබෙන, ක්වොලිටි එකකට වැඩක් කරන තැනක් හොයාගන්න වෙනවා. ඉතින් ඒ විශ්වාසයට තමයි මෙන්න මේ කුරුණෑගල තෝරගන්නේ. කුරුණෑගල රංජිත් ස්ටිකර් එක තෝරගන්නේ මේ සේවාදායකයා විසින්. අපි බලමු මොකද කරන්න යන්නේ කියලා. අපි එhmenan ගලවනවා මේකේ. මේ ටික ඔක්කොම අලුතෙන් බයි බපරසෙල් ඔක්කොම ගලවලා ඉවර වෙලා GR Sport kit එකට එන බබර් එකක් දානවා, සෙල් එකක් දානවා, ගානිෂ් එක දානවා, LED ලස්සන හෙඩ්ලයිට් එකක් අපි දාන්න යන්නේ. තාම දාලා නැහැ. දාන්න යන්නේ. ඒ වගේම ෆොග් ලයිට් සෙට් එක අපි චේන්ජ් කර ගන්නවා. ඊට පස්සේ අපි එන ඕපෙන්ඩ 6 මාරු කරනවා. කැලි 6ක් එන ඕපෙන්ඩ ලොකු පළල් පෙනුමක් ගන්න ලොකුම ලොකු ඕපෙන්ඩ එකක් අපි මේකට දා ගන්නවා. ඉතින් පිටිපස්සේ චේන්ජ් වෙනවා. ලස්සන වීල් ලාජ් එකක් පිටිපස්සට එනවා. ඒකත් පල්ල වීල් ලාජ් එකක්. ඒ වගේම ලස්සන LED tail lamp එකක් යොදා ගන්නවා අපි මේකට GR Sport එකෙන් එන ඒ වගේම මේ පැත්තත්. ඉතින් මෙහෙම කරගෙන මෙතනින් ගියත් අපි ඕපෙන්ඩ් එක චේන්ජ් කරනවා. පොඩි තියෙන අඩුපාඩු ටික හදනවා. මේ පැත්තත් අපි චේන්ජ් කර ගන්නවා ඕපෙන්ඩ් සෙට් එක. චේන්ජ් කරගෙන ගමන් බලමු. ඕගොල්ලොත් අපිත් එක්ක ඉමු. ඉඳලා මේකේ ලස්සන විදිහට එකක් විදිහට මෙන්න මේ වාහනේ ඔයගොල්ලන්ට මතකයි මොන දැන් පිස්සුව පුද කරලා තියෙන්නේ මේ පිස්සුව සුසුරියට මොන කරලා තියෙන්නේ ලස්සන විදිහට අපිට මේ එකක් විදිහට ආපු මේ වාහනේ ඔන්න දැන් GR Sport කිට් එකක් ගහලා සුසුරියට හදලා තියෙනවා බැලු කල්මට වෙන්නේ 2025 වාහනයක් වගේ බලන්න වෙනස ඒ වගේ වෙනසක් කරලා දෙනවා නම් වෙනස් කරගන්න ඕන කතා කරන්න අපිට රයිට්
එක අලංකරණීය මහගෙදර කුරුණෑගල.